සුබ දවසක් ඔයාට. අපි කෑම එකක් කනකොට ඒ කෑම එකට හරියට ලුණු නැත්තම් අපිට කන පළවෙනි කටින්ම එක තේරෙනවා. හැබැයි ඒ කෑම එකට ලුණු හරි ගානට තියෙන වෙලාවට කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් හරිම අඩුවෙන් තමයි ඒ ගැන කතා කරන්නේ. ජීවිතේත් එහෙම්මමයි. සමහර අය ඔයා කරන උදව්, ඔයාගේ කැපකිරීම, ඔයා දක්වන ආදරේ දවසින් දවස හරිම සාමාන්‍ය දෙයක් විදිහට තේරුම් අරගෙන ඔයාව අගය කරන්න අමතක කරනවා. ඔයාගේ වටිනාකම පිළිබඳව අමතක කරනවා. ඒ නිසා හැම වෙලෙම ඔවුන්ව සතුටු කරන්න දුවන්න එපා. ටික කාලයක් පස්සට වෙලා බලාගෙන ඉන්න. ඔයා නැති හිස් තැන එයාලටම දැනෙන්න ඉඩ දෙන්න. ඔයාගේ වටිනාකම බලෙන් ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ. ලුණු නැති කෑමේ රස නැති වෙලා ගියාම ඒක තේරෙනවා වගේ ඔයා නැති වෙලාවට තමයි ඔයාගේ සැබෑම වටිනාකම ඔවුන්ට තේරෙන්නේ.